අනේ එකපාරක් දොරක් ඉවරසුණානේ. එකපාරක් කතා කරාම මේක වෙන්න නැති. අනේ ඉස්සරයි එකපාරක්. අනික මොකද මේ මහරජාණන්සේ කොල්ලගේ කාමරයට අට්ටු කරන්නේ? අනේ නැන්දේ මම මේ අනේ නැන්දේ මම ඔයා කිව්වින්ද මම ටිකක් කල්පනාවෙන් හිටියේ. මට නෑ දැකම සලකන්න කියලා මෙයා අපිට දෙන දේවල්. දැන් ඉතින් තාත් බලන් ඉන්නේ. යනවා කාමරේට. අපේ පවුල කොල්ල හොඳේ ඉඳා හොඳයි. යනවා. Mari, be calm. Now it's okay. Relax. Be calm තමයි. තුරින් උනත් මෙයා එයාගේ සහෝදරයා. එයා ඒකවත් හිතුවද? රුසිරු. ඇයි එලා මේ වාගේ කාමරේට තට්ටු කළේ? මන් දන්නේ කොහොමද තාත් ඒක? ඒක යාගෙන් ආගන්න. සුසිරුගේ ගහලා වැඩක් නැහැ. එයා නෙවෙයි දොරට තට්ටු කළේ. Yeah, then let it go. Okay. You go and sleep. අපේ අම්මට මේවා කියන්න එපා කියලා නැන්දලට කියන්න. අපේ අම්මා මේවා දැනගත්තොත් අපව බැලලා මැරෙයි. ඉස්සරහේ මාව බඳිනවා කියලා පොරොන්දු වෙලා ඉන්නේ. අර වගේ යාළුවා එහා ආපු දවසේ ඉඳලා තමයි මේ ඔක්කොම. නිම්මි පවිත්‍රට කියන්න එපා. ඇයි? ප්ලීස් ඔයා කියන්න එපා. අයියේ මං හෙට වැඩට යනවා. බෝඩිමක් හොයාගත්තද? බෝඩිමක් නම් හම්බුනේ නැහැ. අද මම අමාලිව හම්බෙන්න යනවා යුනිෆෝම් අහන්න දෙන්න. යනවා අයියේ. මොකෝ තරහ වෙනවද? පිස්සුද? මොකුත් නෑ. අයියත් එක තරහ වෙලා නේද? නෑ අනේ. මට අයියා කෙනෙක් හිටියා නම් මං උදේ හවා වඳිනවා. ඔයාට අගයක් නැති වුණාට ඔයාගේ අයියා හරිම හොඳයි. අපේ අයියාට අනිත් අයලා වගේ තමයි. යම්. හරිද? නේ? assignment දෙකෙන් එකක් මම ඔබට දෙන්න. හරිද? ඊට පස්සේ අපංකෝ ඔබ එකක් ගිහලා කාමේ ගන්න. හරි? ඊට පස්සේ මචං මම ඔබට ගහන්න. හරිද? හරි බං. ඔබ සාධාරණ චොප්පේ අයියා. මං අසාධාරණ කළුවා. හරිනේ? මේවත් කරලා බලමුකෝ මේක හරියයිද කියලා. එනවා. මේකේ කරගෙන අවුල. නංගි.
මගේ වැඩේ කරා. හරි. මේ පැත්තට ලියව කමන්නේ. නේ කමන්නේ. දැක්කම අවුලන්නේ. ප්ලේඩ්. බේක. මේ මොකද්ද මම්මී? කුරුමිනි අඬු වගේ? මේ වගේ දෙන්න පුළුවන් මගේ අසයින්මන්ට් එකකට. අනේ අයියේ මම ওই නිදිමර ලිව්වේ එළි වෙනකම්. ප්ලේඩ් මොකද්ද මම ඔබ කරේ? මේ ළමයා නිදිමරලා මහන්සි වෙලා ලියලා දෙන්න ඔබ. අනේ සෝරි නංගි. කඩයක් කො කරේ? අපෝ මේ වදින අපිත් එක්ක නෝන්ඩේ නෝනේ බං. නැත් කොලේ යකෝ එන්න.